ඩඩ්ලි සිරිසේන කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඔහුට ව්‍යාපාරික පුතෙක්ද ඉන්නවා. ඩඩ්ලි ගොඩක් අය අතර ප්‍රචලිත වුණාට ඔහුගේ පුතාව ගොඩක් අය අඳුරන්නේ නැහැ. ඔහු නමින් දිමිත්‍ර පල්ලෙවත්ත. පසුගියදා ඩඩ්ලි විසින් ලංකාවේ වැඩිම වටිනාකමක් සහිත මෝටර් රථයද සිය පුතා වෙනුවෙන් මිලදීගෙන තිබුණා. මේ ඩඩ්ලිගේ බිරිඳ වන ඇන්ජෙලා සිරිසේන දිමිත්‍රගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහනක්. උපුටා ගැනීම. අද මට විශේෂ දවසක්. ඒ මගේ ආදරණීය පුතාගේ උපන්දිනය. අද උපන්දිනය සමරන දිමිත්‍ර පුතුට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා. ඉතින් මේ විශේෂ දවසේ දිමිත්‍ර පුතුහා ගෙතුණු පුංචි අතීත රසබර සිදුවීමක් මතකයට නැගුණා. ඩඩ්ලි ව්‍යාපාර ආරම්භ කරමින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉස ඔසවමින් ඉදියේ. ඒ කාලවකව අනුව ඒ තරම් සුන්දර කාලයක් නම් උනේ නැහැ. කෙසේ නමුත් ඩඩ්ලිගේ උපරිම වෙහෙස මහන්සිය එක්ක ව්‍යාපාරයේ බෙදාහැරීම් වැඩි කරන්න අපේම කියලා ලොරියක් ගන්න හැකියාව ලැබෙනවා. නමුත් එක් දිනක උදෑසන වැඩට පිටවෙන සූදානම් වූ ඩඩ්ලිට දකින්න ලැබුණේ සුන්දර දසුනක් නම් නොවේ. ගෙදර මිදුලේ නවතා තිබූ ලොරියේ ඉදිරිපස වීදුරුව බිඳ ගොස් තිබුණා. ඩඩ්ලි මේ සම්බන්ධයෙන් රියදුරු ඇතුළු සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කළත් මේක කළේ කවුරුන්ද සොයා ගන්නට නොහැකි විය. එවකට පුත්‍රරත්නයට යාන්තම් වයස අවුරුදු 9ක් වූවා පමණි. ඉතින් ඒ දවස්වල කෙලිසෙල්ලම් කරන වයසේ සිටි පුංචි දිමිත්‍රගෙන්ද ඩඩ්ලි මේ ගැන ප්‍රශ්න කළද ඔහුගේ පිළිතුර වූයේ මම දන්නේ තාත්තා ලෙසිනි. දින කිහිපයක් වෑයම් කළද අවසානයේ මේ සොයා ගැනීමේ අරමුණින් ඩඩ්ලි පැවසුවේ මේ දේ කරපු කෙනා හොයාගන්න නැහැනේ. ඒ නිසාම රියදුරුව රස්සාවෙන් අයින් කරනවා කියාය. මේ කීවහම එතන සිටි දිමිත්‍ර පුතු වික්ෂිප්ත විය. මුහුණ රතු වී අඬමින් ඩඩ්ලි ළඟට පැමිණ තමා අතින් මේ දේ සිදු වූ බවත් මිදුලේ සෙල්ලම් කරද්දී බෝලේ වදින් ලොරියේ වීදුරුව බිඳී ගිය බවත් ඩ්‍රයිවර් මාමා මේ කිසිම දෙයකට සම්බන්ධ නැති බවත් කියමින් තමන් අතින් වෙච්ච වැරැද්ද පිළිගන්න බවත් ඕනෑම දඬුවමක් දැරීමට තමා සූදානම් බවද තාත්තා හට බයෙන් මුමුණ නොට විය. එදා තව අයෙකුගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී හිටිය පුංචි පුතා අද වන විට දහස් ගණන් සේවකයන් පිරිසකට නායකත්වය දෙන්න සමත් වෙලා තියෙනවා. අරලිය සමූහ ව්‍යාපාරයේ සියලුම සේවක සේවිකාවන් සමග එකම පවුලක් ලෙසින් කටයුතු කරන්න දිමිත්‍ර පුතුට හැකියාව ලැබිලා තියෙනවා. අපේ පුංචි දඟමල්ල අද ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි පුතේ. අම්මි තාත්ති ගොඩක් ආදරෙයි. සුබම සුබ උපන්දිනයක් වේවා. තෙරුවන් සරණයි. ආදරණීය සටහන අම්මා. උපුටා ගැනීම අවසන්. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.